සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් මගේ යාළුවෝ හැමෝම ඔයගොල්ලෝ මේකට වෙලා ඉන්නේ ප්‍රදියා ටෙක් YouTube channel එකත් එක්ක. ඉතින් මම අද කතා කරන්නේ WhatsApp එකේ chat lock එක ගැන. ඉතින් මේක ගොඩක් දෙනෙක් දන්නවා වෙන්න පුළුවන්, නොදන්නවා වෙන්න පුළුවන්. අපි වීඩියෝ එකටම ගිහලා බලමු මොකද්ද මේ දේ කියලා. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට යපතේ තියෙන bell icon එක all දැම්මොත් මම දාන වීඩියෝ එක ඔයාට ඒ වෙලාවම බලන්න පුළුවන්. හරි ඉතින් අපි වීඩියෝ එකට යන්. දැන් ඔයා WhatsApp එක මේ විදිහට open කරගන්න ඉස්සෙල්ලම. දැන් ඔයා WhatsApp එක open කරගත්තට පස්සේ ඔයාට chat lock දාන්න ඕන app එක ඔයා chat එක open කරගන්න. හරි මේ විදිහට chat එක open කරගත්තට පස්සේ මේ විදිහට ඔයා උඩ bar එක open කරගන්න. ටච් කරගත්තට පස්සේ මේ විදිහට යටට යන්න. යටට ගියාට පස්සේ මෙතන තියෙනවා chat lock කියලා ටික් එකක් off වෙලා. අන්න ඔයා ඒක on කරගන්න. on කරගත්තට පස්සේ මෙතන තියෙන continue button එක මේ විදිහට click කරගන්න. click කරගත්තට පස්සේ මේ විදිහට වගේ fingerprint එක දාලා තියෙනවා නම් phone එකේ fingerprint එක දීලා මේ විදිහට ඒක දෙන්න. ඊට පස්සේ ඔයා මේ විදිහට ආයෙත් home button එක home WhatsApp එක ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට පල්ලයට මේක ඇද්දලා පස්සේ ඔයාලට chat lock කියලා එක බලා ගන්න පුළුවන්. හරි දැන් මම පෙන්නන්නම් ඔයාට මේ විදිහට පල්ලයට දාගත්තට පස්සේ මේ තියෙන chat lock එක මේ තියෙන chat එක හරි දැන් chat එක මේ විදිහට ඔයා අංග ගත්තා. දැන් ඊළඟට මම කියලා දෙන්නේ මේකට pattern එකක් දාලා කොහොමද මේක හංගන්නේ කියලා. දැන් ඔයා මේක chat lock එක ආයෙත් open කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන setting කියන icon එක touch කරගෙන ඒක ඇතුළට යන්න. ඊට පස්සේ මෙතන තියෙන hide lock chat කියලා. අන්න ඒක touch කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන තියෙනවා create secret code කියලා. අන්න ඒක උඩ එකපාරක් ඔයා touch කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන code එකක් type කරන්න එනවා. ඔයා මේක කැමති code එකක් type කරගන්න ඔයාට ඉංග්‍රීසියෙන් සිංහලෙන් ඕන විදියකින් පුළුවන්. ඉතින් මම මේ විදියට emoji තුනක් දාලා මම මේ කෝඩ් එක ඔන් කරගන්නවා. ඊට පස්සේ done දීලා ආයෙත් back වෙනවා. දැන් හරි. දැන් අපිට ආයෙත් back වෙනවා. මම ආයෙත් back වුණාට පස්සේ දැන් ඔය පල්ලයට ආදලා බලන්න chat lock එක කෙලින්ම හංගලා තියෙන්නේ. දැන් ඔයාට ඒක ඕනේ නම් ඔයා මෙතන search bar එකට touch කරලා ඒක ආයෙත් මේ විදියට emoji එක දෙන්න. ඔයා දුන්න emoji එක මේ විදියට දෙන්න. emoji එක දුන්නාට පස්සේ මෙතන chat lock කියලා එනවා. ඔයා ඒක උඩ ඔන් කරගන්න. දැන් මේ තියෙන ඔයාගේ chat එක. මේ ඔයාගේ chat එක අත්තා. එතන තියෙනවා. දැන් මම කියලා දෙන්නේ ඔයාට මේ chat එක අයින් කරගන්න ඕන නම් කරන්න පුළුවන් ක්‍රමේ. හරි. දැන් ඔයා මේ විදියට ආයෙත් chat එකට open කරගෙන මේ විදියට lock එක දීලා chat එක open කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන setting කියන icon එක touch කරලා hide lock chat එක tick එක off කරගන්න. continue දෙන්න. ඊට පස්සේ pattern එක අයින් වුණා. දැන් ඔයා ආයෙත් මේකේ chat lock එක අයින් කරගන්න ඕනේ. දැන් ඔයා මේකේ chat lock එක open කරගන්න. ඊට පස්සේ ඔය chat එක උඩ touch කරගන්න. ඊට පස්සේ මේකේ bar එක touch කරගන්න. පල්ලයට ගිහිල්ලා එතන තියෙන chat lock කියන tick එක off කරගෙන fingerprint එක දීලා මේ විදියට අයින් වෙන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් chat lock එක ඔයාට නැති වෙලා තියෙනවා. හරි මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයා පල්ලෙහා තියෙන like button එක touch කරලා මට පොඩි support එකක් දෙන්න. ඊළඟ වීඩියෝ එකත් එක්ක හමු වෙනකම් ඔයගලන්ට සුබ දවසක්. යාළුවන්ට බලන්න share කරලා මගේ channel එක subscribe කරන්න. ඒක මට ලොකු හයියක් වෙනවා තව වීඩියෝ දාන්න ඉදිරියට. හරි අදට වීඩියෝ එක අවසන්. තව වීඩියෝ එකක් එනකම් සුබ දවසක්.